අයිබෝවන් ඔයාලා හැමෝටම සචීස් කිචන් YouTube channel එකට ඔයගලන්ව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඔන්න ඉතින් අදත් මම ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක් අරගෙන ඇවිත් තියෙනවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ චීසි නූඩල්ස් එකක් විනාඩි 10ක් වගේ පුංචි කාලෙකින් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. ඉතින් මේකට ඕන කරන ingredients ගැන මම ඔයාලට description box එකේ දාලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. මේක මාරම creamy cheesy රසක් තමයි දැනෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. දැන් අපි බලමු අපිට මේ නූඩල් එක හදාගන්න මොනවද ඕන කරන දේවල් කියලා. මම මෙතෙන් අරගෙන තියෙනවා බීලුණු, carrot, sausage, කලස් දෙකකින් bell pepper, ගෝවා, ඒ වගේම Maggi noodle හරි ඊට සමාන මොන හරි noodle packets දෙකක් අරන් තියෙනවා. mozzarella cheese අරගෙන තියෙනවා. ඊට අමතරව තව cheese slices 3ක් මම අරන් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයෙන් බිත්තර දෙකක් අරගෙන තියෙනවා. මෙන්න මේ ටික තමයි අපිට ඕන කරන බේසික්ම දේවල් ටික. දැන් අපි බලමු අපි කොහොමද අපේ noodle එක හදන්නේ කියලා. අපි මුලින්ම කරන්න ඕනේ අපේ noodle එක තම්බ ගන්න එක. ඉතින් ඔයාලගේ ළඟ තියෙන භාජනයේ ලිපේ තියලා මේකට noodle එකට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා වතුර එකට මතක ඇතුව ලුණු කුඩු ටිකක් දාන්න, ලුණු කුඩු චුට්ටකුත් දාලා මේ noodle එක තම්බ ගන්න ඕනේ. noodle එක තම්බ ගන්නකොට ඔයගොල්ලෝ ගොඩාක් වෙලා තම්බ ගන්න එපා. මොකද එහෙම නැත්නම් අපේ noodle එක පොඩ්ඩක් චප්ප වෙන්න බලනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට noodle එක තම්බගෙන මේක පෙරාගෙන වෙන භාජනයක දාලා තියාගන්න. දැන් අපි ඊළඟට අපේ pan එක ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ අපි use කරන මොන හරි oil එකක්. coconut oil නැත්නම් olive oil තමයි හොඳ. මම මෙතනදී olive oil මේ සැරි 3ක් විතර දාගන්නවා. ඊට පස්සේ මේ oil එක රත් වුණාට පස්සේ ඔයගොල්ලෝ චුට්ටක් ඔයගොල්ලෝ කපාගත්ත බීලුණු කෑල්ලක් වගේ දාලා බලන්න මේ විදියට තියෙනවද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මම මුලින්ම දැම්ම බීලුණු ටික. බීලුණු ටික යන්තම් චුට්ටක් ටෙම්පරාදු වෙනකන් තියන්න ගන්න මුලින්ම. බීලුණු ටික ටෙම්පරාදු වේගෙන එනකොට අපි ඉස්සෙල්ලාම දාන්න ඕනේ carrots ටික. carrot ටික දාන්නේ ඉස්සෙල්ලාම ඒක පොඩ්ඩක් තැම්බෙන්න ඕන නිසායි. දැන් මගේ carrot ටික ටෙම්පරාදු වෙගෙන එනවා. දැන් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ඔයාලගේ sausage ටික මේ pan එකට එකතු කරගන්න. මේ වෙලාවේදී මම මගේ ginger garlic paste එකෙනුත් තේහලි භාගයක් වගේ එකතු කරගන්නවා. පැලගාමි paste එක නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා පොඩි ඉඟුරු කැල්ලකුයි සුදුලුණු ටිකකුයි වගේ අරගෙන හොඳට තලලා ඒකත් පොඩ්ඩක් එකතු කරගන්න. මොකද මේ වෙලාවේදී ඒක එකතු කරගත්තෙන් පස්සේ අපේ ටෙම්පරාදුවේ හොඳ සුවඳක් දැනෙනවා. ඉතින් ඔන්න මේ වෙලාවේදී අත්‍යවශ්‍ය ටෙම්පරාදුවේ හොඳ සුවඳක් දැනෙනවා. මේ වෙලාවේදී අපි අපේ bell peppers කලස් දෙකෙන්ම ඒ වර්ග දෙකම එකතු කරගන්න. ඊට පස්සේ ඒකත් පොඩ්ඩක් ටෙම්පරාදු වුණාන් පස්සේ මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ඔයාලා ගාව soya sauce, oyster sauce තියනවා නම් ඒකෙනුත් චුට් එකතු කරගන්න. මේක ගොඩක් වැඩි කරගන්න එපා ළමයි. සාමාන්‍යයෙන් තේ හැන්ද ගානේ වගේ එකතු කරගන්න. මේ දෙකක් දැම්මට පස්සේ ඔයගලන්ට දැනෙනවා ඇති මාරම සුවඳක් එනවා මේ වෙලාවේදී. ඔන්න දැන් මේ වෙලාවේදී අපේ soya sauce එකයි oyster sauce එකයි එකතු කරගත්ත ටෙම්පරාදුව ටිකක් හොඳට අපි කලවම් කරලා ඔයාලගේ රසායනව ලුණු කුඩු චුට්ටක් සහ ගන්ධ ස්ක්‍රටියක් එකතු කරන්න. ඊට අමතරව අපේ noodle එක ඇතුලේ තිබුණු ඒකවල ෆ්ලේවර්ස් තියෙන පැක් එක තියෙනවානේ පොඩි සැෂේ පැකට් එක. අන්න ඒකෙනුත් චුට්ටක් මුළු පැකට් එකම එකතු කරන්න යන්න එපා. ඒකෙන් භාගයක් වගේ තියෙනවා නම් විතරක් එකතු කරන්න. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මම ගාව තිබුණ නිසායි මම එකතු කරේ. ඉතින් ඒකත් පොඩ්ඩක් දාලා අපි හොඳටම කලවම් කරගන්න ඕනේ චුට්ටක් කුක් වෙන්න. ඔන්න දැන් අපේ ටෙම්පරාදුව කුක් වෙලා තියෙන්නේ. මේ වෙලාවදී ඔයාලට පුළුවන් ඔයාගේ ගෝවා එක එකතු කරගන්න. ගෝවා එක එකතු කරලා ගොඩක් වෙලා මේක ලිපේ තියන්න එපා. මොකද එහෙම වුණත් මේකේ කලර්ස් පොඩ්ඩක් වෙනස් වෙන්න බලන්න. මේ වෙලාවේදී අපි මේකට බිත්තරත් එකතු කරගන්න ඕනේ. pan එකේම තියෙන දේවල් පොඩ්ඩක් එහාට කරලා බිත්තර දෙක මේ විදිහට එකතු කරගන්න ඕනේ. බිත්තර දෙක pan එකට දැම්මට පස්සේ ඔයාලට පුළුවන් බිත්තරේට ලුණු කුඩු චුට්ටක් සහ ගන්ධ ස්ක්‍රූ ටිකක් දාන්න. ඔයගලගේ රසායන වලට එකතු කරගන්න. ඊට පස්සේ බිත්තර දෙක පොඩ්ඩක් කුක් වෙන්න තියන්න. බිත්තර දෙක ගොඩාක් වෙලා pan එකේ එකම විදියට තියන්න නැතුව චුට්ටක් මේ විදියට කලවම් කරන්න. මොකද එහෙම නැති වුණොත් බිත්තර පොඩක් ලොකු කෑලි වගේ වෙන්න බලනවා. ඒ නිසා දැන් ඔයාලට පුළුවන් ඔයාගේ අර කලින් ටෙම්පරාදු කරගත්ත දේවලුත් එක්ක බිත්තර ටිකක් හොඳට කලවම් කරගන්න. දැන් අපි මේ හැම දෙයක්ම හොඳට කලවම් කරලා ඉවරලා මේ විදිහට අපේ noodle එක එකතු කරගන්න
ලොකු ප්‍රමාණයක් හදනවා නම් පොඩ එකතු කරගන්න. මොකද එහෙම නැති වුණාත් අපේ පෑන් එකේ ඉඳ නැති වෙන්න පුළුවන්. දැන් මම මේ පෙන්නන විදිහට ඔයාලට පුළුවන් චුට්ටු කලවම් කරන්න. මුළු එකම එකවර කලවම් කරන්න එපා. එහෙම වුණොත් මේ නූඩල් එක රෑයි කැඩෙන්න බලනවා. ඒ නිසා මම මේ පෙන්නන විදිහට පොඩක් හිමීට කලවම් කරන්න. ඉතින් මේ වෙලාවේදී ඔයාලගේ ලිපේ ගින්දර ගොඩාක් අඩු වෙන්න තමයි තියාගන්න ඕනේ. මොකද ගින්දර වැඩි වෙනවා නම් අපිට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ගොඩාක්ම ගින්දර අඩු කරලා තමයි මේක කරන්න ඕනේ. ඔයාලට දැන් පේනවා මගේ නූඩල් එක මම දැන් කලවම් කරලා ඉවර වෙගෙන ඉන්නේ. දැන් මේ සේරම ටික කලවම් කරාට පස්සේ ඔයාලා මේ පෑන් එක පැත්තකින් තියාගන්න ඕනේ. මේ නූඩල් එක පෙනුම පැත්තකින් තියාගෙන ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද මේකේ වයිට් සෝස් එක හදාගන්නේ කියලා. මම මේ විදිහේ භාජනයක් ලිපේ තියාගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමක තියාගන්න. ඊට පස්සේ අපි මේ භාජනයට මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් එක එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් පොඩි එකක් තමයි මම අරන් තියෙන්නේ. මේකට මුලින්ම අපි චීස් ස්ලයිසස් එකතු කරගන්නවා. චීස් ස්ලයිසස් දෙකක් තුනක් වුණාට එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී දෙකක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් විස්ක් එකක් අරගෙන මේ විදිහට පොඩ්ඩක් කලවම් කරන්න. ලිපේ ගින්දර තියෙන නිසා චීස් ස්ලයිසස් දෙක එකවරටම මේකේ දියවෙනවා. දැන් අපිට පුළුවන් මේ වයිට් සෝස් එකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු චුට්ටක් සහ ගම්මීස් කුඩියක් මේකට එකතු කරගන්න. දැන් මේ වෙලාවේදී ඔයාලට පුළුවන් පාන් පිටි තේ හැන්දක් එහෙම නැත්නම් කෝන් පිටි තේ හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ මේක පැටිලා නැති වෙන හොඳට චුට්ටක් කලවම් කරගන්න. දැන් අපේ පිටි ටිකක් හරියට දියුණුවාට පස්සේ අපිට පුළුවන් මස්ලා ටික මේකට එකතු කරගන්න. මස්ලා එකත් එකතු කරගෙන හොඳට මේක කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ මොසරෙලා චීස් එකක් දැම්මට පස්සේ මේක විස්ක් එකෙන් දිගටම පොඩ්ඩක් කලවම් කර ඉන්න ඕනේ. ලිපේ ගින්දර අනිවාර්යෙන්ම සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. මේ වෙලාවේදී සෝස් එකේ thickness එක පොඩ්ඩක් වැඩි වෙගෙන යනකොට අපිට පුළුවන් ලිප ඔෆ් කරන්න. ලිප ඔෆ් කරලා ඔයා මේ විදිහට දිගටම විස්ක් එකෙන් පොඩ්ඩක් කලවම් කරන්න. ඊට පස්සේ මේ වෙලාවේදී අපේ නූඩල් එකට මම මේ සෝස් එක එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති මම මේ දාන විදිහ මේ විදිහට අපේ නූඩල් එකට දාගන්න ඕනේ මේක. දැන් අපේ මේ සෝස් එක අපේ නූඩල් එකට දැම්මට පස්සේ අපි ගොඩක් වෙලා මේ විදිහට කියන්නේ නැතුව මේක කලවම් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම මේක කලවම් කරන විදිහ. මේක අපි මේ වෙලාවේදී හරිම පරිස්සමින් කලවම් කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේ නූඩල් එක පොඩක් චප්ප වෙනවා. දැන් මම මගේ නූඩල් එක හොඳට මික්ස් කරගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක අතරම මානව සුවඳයි. ඔයගොල්ලෝ හදලා බලන්න ඕනේ මේක. හරිම රසයි මේක. දැන් අපි මේක හොඳට මික්ස් කරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක ලස්සනට සර්ව් කරන එක. මේකෙන් අපි විනාඩි 10ක් වගේ පුංචි කාලෙකින් රස ක්‍රීමි චීසි නූඩල් එකක් හදාගත්තා. ඉතින් මේක හරිම රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේම තවත් ලේසියෙන්